What up, everybody? So let's get to work. Mama Janu, good to see you all. I think other studio D1. ඉතින් ස්ටුඩියෝ එක අනිවාර්යයෙන් තියෙන්නේ ලොකේෂන් එක ඩ්‍රොප් කරන්න නම් ඔයාලට ට්‍රැක්ස් කරන්න, රැප් කරන්න, රෙගේද ඕන මගුලක්. සුගත දැක්කනේ. ඉතින් ඕන මගුලකට අපි ඉන්න මම ඔයාලට සෙටප් එක පෙන්නන්න. මේක තමයි මගේ සෙටප් එක. ඉතින් අපිට තියෙනවා Apollo 4X4 එක, ඊට පස්සේ Genelec speakers තියෙනවා. ඊට පස්සේ MPC 37 එක තියෙනවා. damn. Anyways, ඉතින් Logic තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම අද ඔයාලට පෙන්නන කොහොමද මම ට්‍රැක් එක කරන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් ඉස්සරම ට්‍රැක් එකක් කරද්දී ඉස්සරම ඒකට අපි හොයාගන්නවා රෙෆරන්ස් ඔඩියෝ එක මොන වගේ එකක්ද ඕනි කියලා. ඊට පස්සේ අපි මම ඔයාලට පෙන්නනම් මේක ප්ලේ කරලා right අපිට වොලියුම් පොඩ්ඩක් මදි. ඉතින් අපි right okay 20 තියෙනවා. ඊට පස්සේ අපි sound card එක වැඩි කරගමුනේ monitors. alright right බලමු. nice. ඉතින් මම ගන්නේ මෙන්න මේක තමයි මුලට ට්‍රැක් එකේ. nice. ඉතින් මම රිවර්බ් පොඩ්ඩක් ඇඩ් කරලා තියෙනවා. රිවර්බ් එකත් එක්ක මම ඒක පිච් එක පොඩ්ඩක් හයි පිච් කරනවා. මම පෙන්නන්නම් කොහොමද පිච් එක අපි උස්සන්නේ කියලා. අපි පිච් එක හයි දාලා nice. ඒත් එක්කම ඇඩ් කරගන්න ඕනි බේස් ලයින් එක වැදගත්. හරිද? හැබැයි බේස් ලයින් එකට කලින් අපි කික් එක හදා ගන්නවා. ඉතින් මේක තමයි කික් එක අපි හදාගෙන තියෙන. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් කික්සි එක. මෙන්න මේක තමයි කික්සි එක මම කපලා තියෙන්නේ. යම් පිස්සු හැදෙනවනේ. ගණන් ගන්න එපා. කික් ගොඩාරියක් තියෙනවා. ඕකේ. ඉතින් මම ඉස්සරවම තෝරගන්නවා පොඩි මේව එකක්. මොකද්ද? මම හිතුවා ස්ට්‍රින්ග් පාර්ට් එකක් සින්දුවට තෝරගන්න කියලා. මේක තමයි මම තෝරගත්තේ සින්දුව පටන් ගන්න. සාමාන්‍ය අපි රැප් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඕනම සින්දුවකදී අපිට ඕනි පාර්ට් එකක් තෝරගන්න. මොකෙන්ද මේක බිල්ඩ් වෙන්නේ, මොකෙන්ද මේක බිල්ඩ් අප් වෙන්නේ කියලා. ඉතින් එතනින් එහාට මම මේක හිතුවා ඩුවල් කරලා ඒකේ පිච් අප් කරන්නම් කියලා. එතකොට මෙන්න මේ සද්ද තමයි එන්නේ. right now ඉතින් ඒකත් එක්ක අපි කික් එක ඇඩ් කරගන්න ඕනේ. කික් එකක් මෙන්න මේ වගේ කික් එකක් මම ඇඩ් කරගත්තා. nice. මේ තමයි කික් එක මම ඇඩ් කරලා තියෙන. right. ඊට පස්සේ අපි මේ වගේ ස්නෑප් ෂොට් එකක් අපි සෝං එකට ගේන්න ඕනේ. ඒකෙන් තමයි කික් ඇන් ස්නෑර් තමයි මේන් අපි තියන්න ඕනි සෝං එකේ. එතකොට තමයි සෝං එකේ රස සහ ඒ පපුවට වැදෙන ගැම්ම ඔබලාට අහද්දි තේරෙන්නේ නිකන් කියලා. ඒ තමයි මේක. nice. ඉතින් මේක මගේ ඔරිජිනල් සෝං එකක්. මම හිතුවා ඔයාලට අද ගේන්නම් කියලා. මේ සෝං එක මගේ real life story. ඉතින් තාම මම social media වල දාලා නැහැ. ඉක්මනට දානවා. right. ඉතින් ඒකත් එක්ක අපි මම පොඩි vocals ටිකක් ඇඩ් කරගත්තා මේකට. පොඩි dark scene එකක්. ඒ කියනවා dark කියන්නේ කොච්චර අඳුරු මේ ස්ටෝරියට අපි ඒක බිල්ඩ් කරනවා. මොන වගේද නැත්නම් අමුතු ෆීලිං එකක් එන්න ඕන නිසා අපි ස්ටෝරියට ඉන්ස්ට්‍රුමන්ට් ඇඩ් කරගන්න ඕනේ. right. ඊට පස්සේ අපි මෙතනින් මෙන්න
මේක මම ඊට පස්සේ එකට මැද පාර්ට් එකක් ඇඩ් කරගත්තා මෙන්න මෙහෙම අපි ආමු. nice. ඉතින් ඉන්ස්ට්‍රුමන්ට් තාව අපිට පුළුවන් මේක යටින් ඇඩ් කරගන්න පොඩි පියානෝ පැඩ්ස් පාරක් මම ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් මම මෙතන කන්ටැක්ට් එකකින් කන්ටැක්ට් 7 මං ගාව 8 තියෙනවා. හැබැයි මම 7 එකෙන් තමයි මේ ස්ට්‍රයික් එකක් මම යූස් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඒ සද්දේ මේක ඇවිල්ලා ඔගෙස්ටල් තමයි මේකේ ඉන්නේ ඇක්ෂන් ස්ට්‍රයික් එක. ඉතින් මේක මම කික් එකත් එක්ක මික්ස් කරා. එතකොට නිකන් අමුතු ගැම්මක් ඒ රනින් එක ඒකෙන් තමයි එන්නේ. ඕකේ. සෝ ඊට පස්සේ මේ සෙට් එකත් එක්කම ඕකේ රයිට් මම මේක සෝලෝ කරන්න. ඔන්න දැන් මම බේස් එක මේකට ඔයාලට පෙන්නන්නම් බේස් එකක් කොහොමද ගන්නෙ කියලා. ඉතින් බේස් එකක් සාමාන්‍ය මෙන්න මේ වගේ රනින් බේස් එකක් ගත්තොත් ඉතා ලේසි. වූ කික් එක ඇඩ් කරනවා ගේ. nice. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් මුල ඉඳලා ප්ලේ කරලා පෙන්නන්නම් ඉන්ස්ට්‍රුමන්ට් එන තැනට මෙන්න මෙහෙම තමයි ට්‍රැක් එක යන්නේ. yeah it's a good channel yeah. ඉතින් ඔන්න හොඳ පටන් ගන්න. ඉතින් අපි වෝකල්ස් කරද්දි සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට මම මේක සෝල කරන්න. ගොඩාක් වෙලාවට අපි එකම දිගට සින්දුව යන්න බෑ. මොකද තනින් තන අපිට කට් කරන්න වෙනවා. පේනවනේ නිකන් බේස් ලයින් එක විතරක් ඩ්‍රම් එක විතරක් නැත්තම් මොකද වෙන්නේ? ඒක නිකන් අහන එක නිකන් එකම සීන් එකක් වගේ නෝ. ගොඩක් සින්දු තියෙනවා එකම මෙලඩියෙන් කරන. ඒ කියන්නේ බාර් 2 බාර්ස් වලින් කරන්න පුළුවන් සෝං එකක්. සෝං එක කොයි වෙලාවෙවත් කරන්න අමාරු නෑ. හැම වෙලේම 2 බාර්ස් වලින් කරන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් සින්දුවක් හදන එක සංකීර්ණ කරගන්න එපා. ඕකේ. ඉතින් මම ඊට පස්සේ මෙතෙන්ටම අපි ගමු. ඊට පස්සේ මම හිතුවා දැන් අපි සින්දුවේ දැන් කෝරස් එකට පොඩි වෙනසක් කරමු කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ මම ගත්තා ඔගෙස්ට්‍රල් ලුක් එකක් මේක. ඉතින් ඔයාලට පේනවා වයලින්ස් මේ ඔක්කොම මම පියානෝ එකෙන් ප්ලේ කරේ. මිඩි එකෙන් අපිට ලයිව් ඉන්ස්ට්‍රුමන්ට් අවශ්‍යම නැහැ. ඔබ මියුසික් කරනවා නම් ඉලෙක්ට්‍රොනික අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට කියන්නේ කරන්නේ මිඩි කීබෝඩ් එකක් තිබ්බොත් ඇති. සාමාන්‍යයෙන් හරි පොඩි මිඩි කීබෝඩ් එකක් තිබ්බොත් ඇති. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ලොකු ස්ටුඩියෝ ඕනි කියලා හිතනවා. හැබැයි මම හිතනවා අපිට ලොකු ස්ටුඩියෝ ඕනි. දැන් මෙතන මේ තියෙන ඉක්විප්මන්ට්ස් වල තියෙන ක්වොලිටිය සහ රහ අනිත් ඒවාකින් ගන්න බෑ. තේරෙනවනේ? ඒ කියන්නේ මම පටන් ගත්තේ පොඩි කම්පියුටර් එකකින්. හැබැයි අද වෙනකොට මම ආශිර්වාද ලම්පෙලා තියෙනවා මේ වගේ ලොකු තැනකට එන්න. හැබැයි මං හිතනවා අපිට පොඩි දෙයක් පටන් ගන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකකින් පටන් ගන්නත් පුළුවන්. ඔයාලට මොන හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න. මම කියලා දෙන්න කොහොමද ෆෝන් එකෙන් ට්‍රැක් එකක් කරලා අවුට් කරන්න කියලා. රයිට්. ඉතින් මම මෙතෙන්ට වයලින්ස් පාඩක් ඇඩ් කරලා තියෙනවා. රයිට්. ඉතින් අපි වෝකල්ස් වලට යන් සාමාන්‍යයෙන් වෝකල් එකකදී මම මෙන්න මේ වගේ මගේ වෝකල් එක මම ඇඩ් කරලා තියෙනවා. yeah it's a good channel. තාම වෝකල්ස් කට් කරලා නැහැ. මේක තාම රෝ. තාම ඩමි ලෙවල් එකේ තමයි තියෙන්නේ. This is the story. right. මම ඉතින් එකපාරක් පෙන්නන්න මෙන්න මෙහෙමයි මේ රැප් එක යන්නේ. වයස 4 අම්මා මාව දාලා කිය කුරු ලෝකේ මම තනියම හැදිලා සීම තිබ්බේ නැහැ. ඉතින් තාම මම වෝකල්ස් මොකුත් EQ කරලා නැහැ. ඉතින් මං අදට ඔයාලට මේ ට්‍රැක් එක මං පොඩක් අහන්න දෙන්නම්. රිලීස් වෙච්ච එක මං ලින්ක් එක දානවා කමෙන්ට් එකේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එල කිරි hope you enjoy this.
Yeah, it's your girl Chama. This is the story. My story. My story. Yeah, let's go. වයස 4 අම්මා මාව දාලා කිය කුරුයි ලෝකේ මම තනියම හැදිලා සිම තිබ්බේ නෑ ජීවිතේ බාධා තිබිලා කර හැමදෙම මම්මගේ මුළු හිත විදිලා ඉතින් ඊට පස්සේ මම කෝරස් එකෙන් පොඩ්ඩක් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. Baby, I need my Anna mother. My Anna mother. Baby, I need my Anna mother. My Anna mother. Baby, I need my Anna mother. My Anna mother. Baby, I need my Anna mother. My Anna mother. රයිට්. ඉතින් ඊට පස්සේ මම මේ සින්දුවට ගොඩක් රැප් සහ ඔකෙස්ට්‍රල් තමයි මම මේකට එකතු කරේ. Jalan ready putu mama. Premen devati mama. ඉතින් මේ වගේ වෙනස් දේවල් ඔයාලටත් කරන්න ඕනි, try කරන්න ඕනි කියලා හිතනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි Infinite Records, අපි ශ්‍රී ලංකා තියෙනවා, අපි කොලම්බෝ සහ කැන්ඩි තියෙනවා. ඉතින් එන්න කතා කරන්න ඔයාලට ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන, විශේෂයෙන් ක්‍රිස්තියන් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන. මම ගොඩාක් වෙලාවට කරන්නේ ක්‍රිස්තියන් මියුසික්. ඉතින් ඔයාලට වර්ෂිප් සෝං එකක් කරන්න ඕන නම්, ඔයාලා හිතනවා නම් ඔයා රැපර් කෙනෙක්, ඔයා රෙගේ කියන්න කැමති, ඔයා හවුස් වලට කැමති කියලා මට මැසේජ් එකක් දාන්න. ඔයාලට අවස්ථාව නැත්තම් මම කැමති අවස්ථාවක් දෙන්න. ඉතින් අපේ ගොඩ ආටිස්ට්ලා ඉන්නවා. ඉතින් ඔයාලට ටග් ගාලා මම යන්න කලින් කියන්නම්. ඉතින් ඔයාලට Apple Music, Spotify ඕන තැනක ඔයාලා සර්ච් කරොත් ජානු රුවන්, ඒ තමයි මම. ඉතින් මගේ songs රිලීස් කරලා තියෙනවා ඉන්ටර්නෙට් එකට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් YouTube එකේ, TikTok එකේ ඕන තැනක ඔයාලා සර්ච් කරොත් ජානු රුවන් කියලා මා වෙනවා. ඒ නිසා මැසේජ් එකක් දාන්න හම්බෙමු. Obenta vatura. Yanna noe mema.